හැමෝටම සුබ දවසක්. සාමාන්‍යයෙන් ලොව 8 වෙනි පුදුමයක් ලෙස සැලකනු ලබන මෙම සීගිරි පර්වත රාජධානිය නැත්නම් සීගිරි බලකොටුව ලෝකයේ තුල නම රැඳවීමට සමත් නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. සීගිරිය පිළිබඳව පුරාවිද්‍යාත්මක අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාරණ මහතාට අනුව මෙම සීගිරියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසටත් එහා දිව යන්නක්. ඒ වුණාට සීගිරියේ ලිඛිත සහ පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව සීගිරියේ ඉතිහාසය දිව යන්නේ ක්‍රිස්තු වර්ෂ 479 වෙනතෙක් රජකළ ධාතුසේන රජුගෙන් පසුවයි. මෙම සීගිරිය ඉදි කරන්නේ පේතෘ ඝාතකයෙකු ලෙස සැලකුණත් කලාකාමියෙකු වූ කාශ්‍යප රජතුමා. තම සොයුරු මුගලන්ගෙන් මිදීමට රාජධානිය මාරු කර මෙම දුර්ග පර්වතයට යන කාශ්‍යප රජතුමා විසින් ඉතාමත් සැලසුම් සහගත ලෙස මෙම පර්වත බලකොටුව නිර්මාණය කළා. සීගිරිය පිහිටා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගරයේ සිට සැතපුම් 13ක් දුරින්. පිහිටි බිමෙහි අඩි 1132ක් තරම් උසට නැගෙන මෙම ශේෂ කන්ද ඉතාමත් පුදුමාකාර මෙන්ම ආරක්ෂිත පිහිටීමක් වගනම් අපූර්වවට පෙනී යනවා. මෙම ගල්මේ කන්ද වටාම තියෙන්නේ දැඩි වනයක්. සත්‍ය ලෙසම මේ සීගිරිය කලාගාරයක්. මෙම පර්වත මුදුන පැතිරි ස්වභාවයකින් යුක්ත වන අතර එය මත ඇත්තේ අතීතයේ අංග සම්පූර්ණව තිබුණු පුරාණ රජ මාලිගයක්, කලාගාරයකත්, එදිමහන් උද්‍යානයකත් නටබුන්. මුළු පර්වත බලකොටුවම වටාම දී අඟලක් තනවා තිබූ අතර එහි දරුණු කිඹුලන්ද දමා තිබූ බව සඳහන්. බොහෝ විට මෙම දී අඟල් ජලයෙන් පිරී තියෙන්නේ වැස්ස නිසා. සීගිරි ගල මුදුනේ වෙනම ජල උද්‍යානයක්. මෙහි විවිධ හැඩයෙන් යුතු පොකුණු තවම දක්නට තියෙනවා. මෙම ජල උද්‍යානයට ඔබ්බෙන් ඇති විශ්ව කර්ම නිර්මාණයක් ජලමල්. දැනටත් වර්ෂා කාලයට ඉබේම ක්‍රියාත්මක වන මෙම ජලමල් තාක්ෂණය අදටත් ලෝකයේ කිසිදු සමකාලීන රටකින් සොයාගන්න හැකි වෙලා නැහැ. එසේම විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ පොකුණු මෙම පර්වත මාලිගයේ නටබුන් අතර දකින්න පුළුවන්. ඒ වගේම මෙම ජල උද්‍යානයේ කෙළවර ඇති ශීත මාලිගය සැබවින්ම ආශ්චර්යමත් නිර්මාණයක්. මෙම ශීත මාලිගයේ බිත්ති කළුගල් කුටි වලින් බැමි දෙකක් ලෙස බැඳ තිබූ බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. ඒ වගේම එම කළුගල් බැමි දෙක අතර ඉතිරි වන්නේ කුහරයක්. උෂ්ණ කාලයේදී මෙම කුහරයේ මැදට ජලය පිරවූ විට ඉන් ලැබෙන්නේ ඉතාමත් සිසිල් සුව පහසු බවක්. එසේම මෙම බලකොටු මාලිගා භූමියේ බෞද්ධ විහාර නටබුනුත් පැරණි රාජසභාවක නටබුනුත් හමු වී ඇති අතර මෙම සෑම එකක්ම පාහේ කළු ගලින්ම නිම කර තිබීම විස්මයජනකයි. ඒ වගේම මෙම පර්වත රාජධානියට සීගිරිය නැත්නම් සිහගිරි නම පටබැඳීමට මුල් වුණු බව පැවසෙන සිංහපාද දෙකක් ඊටාම මනරම් නිර්මාණයක්. සමහරුන්ට අනුව නම් මේ සිංහපාද දෙකක් නෙමෙයි කුරුල්ලෙකු හෝ වෙනත් සත්වෙකුගේ පාද දෙකක්. කොහොම වුණත් දැනට නම් දක්නට ලැබෙන්නේ අතීතයේ තිබූ ආකාරයටම සැලකෙන ප්‍රතිනිර්මිත සිංහපාද දෙකක්. මෙහි ඇති මොරකුටිත් සුවිශේෂී මෙන්ම ඉතාම සැලසුම් සහගත නිර්මාණයක්. අතීතයේ මෙම මොරකුටිවල මුර සෙබළුන් පර්වත රාජධානිය ආරක්ෂා කළ බව කියවෙනවා. ප්‍රපාතාකාර ගල් බිත්තියක් හාරලා නිර්මාණය කළ මේ මුරකුටිවල දොරටුවලට කිසි ආධාරක වැටක් නොමැති අතර මුර සෙබළුන් නිදා වැන්නොත් ගලෙන් පහළට පෙරලිලා ඔවුන්ගේ ජීවිතයනොත් වන්දි ගෙවීමට සිදුවන්නට පුළුවන්. එම නිසා මුර සෙබළුන් තම රාජකාරිය අකුරටම ඉටු කළාට නම් සැකයක් නැහැ. මෙහි ඇති අනෙක් විශිෂ්ටතම නිර්මාණය වන්නේ සීගිරි බිත්තිසිතුවම්. වසර සිය ගණනක් මුළුල්ලේ දෙස් විදෙස් විචාරකයින්ට විචාරයට මාතෘකා සැපයූ මෙම උඩුකය නිර්වත් මනරම් කාන්තා බිත්තිසිතුවම් ඇඳ තියෙන්නේ ගල් බිත්තියට තෙත බදාම් ගසා ඒ මතයි. එනම් ප්‍රෙස්කෝ බුවනෝ ක්‍රමයටයි. 1967 වසරේදී කිසියම් සාහසිකයන් පිරිසක් සායම් මාර්ග 18ක් මෙම සිතුවම් මත ආලේප කරලා ඒවා විනාශ කිරීමට උත්සාහ කළත් ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි නම් රසායනයට පින් සිදුවීමට එම සිතුවම් නැවත යථා තත්ත්වයට පත් කරලා තියෙනවා.
මෙහි ඇති කැටපත් පවුර තවත් සුවිශේෂී නිර්මාණයක්. බැඳ ඇති බැම්ම මත ආලේප කර ඇති බදාමය නිසා මෙම පවුරට කැටපතක් සේ දිලිසෙන මට්ටසිරට ස්වභාවයක් ලැබී ඇති අතර ඒ මත වසර 100 ගණනකට පෙර සීගිරිය නැරඹීමට පැමිණි රසවතුන් තම කවි සිතුවිලි හා සීගිරිය පිළිබඳ අදහස් සටහන් කරලා තියෙනවා. එම කැටපත් පවුර මත ලියවුණු කවි හා නිර්මාණ වලට ලැබී ඇති නම කුරුටු ගී කියලා. මහාචාර්ය සෙනරත් පරණවිතාරණ මහතා විසින් කුරුටු ගී 680ක් පමණ සිංහල අදහසින් දක්වා ඇති අතර එයින් වැඩිම ප්‍රමාණයක් ලියවී ඇත්තේ සීගිරිය ලලනාවන් වෙනුවෙන්. ඉදිකිරි කෙටි කාලයකින් පසු කිසිවෙකු විසින් අවධානය යොමු නොකෙරෙනු මෙම ශ්‍රේෂ්ඨ නිර්මාණය මොගලන් රජුගෙන් පසු වසර 1300ක් පමණ වන මැද සැඟවී ගියත් වසර 1830 පමණ නැවතත් සොයාගෙන මහජන ප්‍රදර්ශනය පිණිස විවෘත කළා. එදා පටන් ලක්දිව විරාජමාන මෙම ශ්‍රේෂ්ඨ පර්වත බලකොටුව අද වෙන විට ලෝක උරුමයක් බවට පත්වීම ශ්‍රී ලාංකික අපගේ වාසනාවක්. ඉතින් මගේ අදහස් ඔයාලකට වැදගත් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මට ශක්තියක් වෙන්න. ස්තුතියි.